ඉතින් අද පොඩ්ඩක් යන්න යන්නේ මේ මෙහි තියෙන සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙන ප්ලේස් ටික පොඩ්ඩක් බලන්න කියලා යන්නේ. ඒවල ජපානයේ ඉන්න කෙනෙක් නවල දන්නවා ඇති සාමාන්‍යයෙන් ඔයාලා ඇඳුම් ගන්න වෙනම ඔය ගෙවල් වලට අවශ්‍ය කරන දේවල් අරගන්න ඉතින් සාමාන්‍ය ලොකු වියදමක් දානවා. සාමාන්‍ය ඒ වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ වගේ තැන් කොහොමද කියලා. නම වොන්ඩර් එක්ස්. මේ තියෙන කැමරා වර්ග වගේ තියෙනවා. සාමාන්‍ය අනිත් රටවල් එක්ක බලපුවම ජපානයේ සාමාන්‍ය සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් වුණත් හොඳ ක්වොලිටි. අනිත් රටක සාමාන්‍ය ලංකාවේ වුණත් අපිට සෙකන්ඩ් හෑන්ඩ් දෙයක් අපිට විශ්වාස කරන්න අමාරුයිනේ. හැබැයි ජපානයේ සාමාන්‍යයෙන් ක්වොලිටිය හොඳයි. දැන් මේ සාමාන්‍ය මේ දෙක ගහලා තියෙන දේවල් ඒ විදිහටම තියෙනවා. මේ වගේ දේවල් වලට එන වෙනම මෙතන ලෙන්ස් තියෙන ඔක්කොම. හැබැයි මෙතන ලෙන්ස් එක බලන්න. මෙතන එකක් තියෙනවා 990යි කියන්නේ. මේවා ටිකක් පරණ ඒවා. ඉතින් ගොඩාක් දුරට මේවා වැඩ කරන්නේ නැහැ. ඒකෙන් තමයි මෙයාලා මේක ගහලා තියෙන්නේ. මෙතන මේ ජපාන් වලින් ගහලා තියෙනවා ජංක් පාර්ට්ස් කියලා. ජංක් කියන්නේ ඉතින් නම් මේ විදිහටම මේ වැඩ කරන්නේ නැහැ කියන එක. හැබැයි මෙහෙම ගහලා තිබ්බට සමහර අවස්ථා තියෙනවා මේ වැඩ කරනවා. 100% වැඩ කරන්නේ නැහැ නෙමේ. යාලා අනුමාන කරන මේ වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් යාලා චෙක් කරලා මේ වැඩ කරන්නේ නැති මේ විදිහට දාලා තියෙනවා. තුන්සිය තිහයි 330ට ලෙන්සයක් ගන්න කොහෙවත්ම බෑ. A7 III එකක් තියෙනවා. සාමාන්‍ය ටැබ්ලට් එහෙම තියෙනවා. ක්‍රෝම්බුක් එකක් තියෙනවා M5990. සාමාන්‍ය ජපාන් යෙන් එක ලංකාවේ මුදලට හරවද්දී හරි ලේසි. මේ යෙන් එක වගේ දෙගුණයක් තමයි ලංකාවේ මුදල. එක යෙන් එකක් කියන්නේ ලංකා රුපියල් 2ක් වගේ. ඒ සාමාන්‍ය 5990ක් වගේ කියන්නේ සාමාන්‍ය 12000ක් විතර වගේ ලංකාවේ මුදල. මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ වගේ වැඩ කරන අයට ගොඩක් වටින දේවල් තියෙනවා. මේකේ ගොඩක් විශේෂත්වය තමයි ගොඩක් බ්‍රෑන්ඩ් ජපන් බ්‍රෑන්ඩ් හින්දා මේ
යාලට ගණන් අඩුවට දෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් ජපානය වගේ නම් ප්‍රශ්නයක් නැහැ. ජපානයේ කෙලිම මේවට මේ පාර්ට්ස් තියෙනවා. ලංකාව වගේ නම් අපි ඉතින් වෙනම පාර්ට්ස් අරගන්න කරන්න ඕන. ග්‍රැමෆෝන් නම් ගොඩක් දුරට ඉතින් ඇන්ටික් තමා. ගිටාර් තියෙනවා. 9,990 මේ ගිටාර එක. සාමාන්‍යයෙන් දැන් මේකේ ගොඩක් මේ ගහලා තියෙන දේවල්, කියන්නේ මෙතන මේ ලියලා තියෙන දේවල්. ලියලා තියෙන දේවල් ඇත්ත ඒ විදිහටම තමයි. ඒ කියන්නේ මෙතන මේකේ ඩැමේජ් එකක් මොකක් හරි දිනවනේ ඒක හරි ඒක ලියලා තියෙනවා අනිවාර්යයෙන්. දැන් මේකේ මේ යටින්ම ගහලා දෙනවා මේ සොෆ්ට් කේසස් එක කියලා ජපන් භාෂාවෙන් කියන්නේ. ඒ කියන්නේ මේකේ කේස් එකක් තියෙන මේ ඒ කේස් එකත් එනවා කියලා කියන්නේ. මේ ගහලා තියෙන මෙදත්සු කිසුනාෂි. ඒ කියන්නේ ලොකු අර පේන්න තරම් ලොකු ඩැමේජ් නැහැ. හිරිනාෂි තොරසුරුත්තෝ සයෝනි කොකිමස්. මේක දාලා ඉතින් ගහලා තියෙනවා. එහෙම යාලා ඩැමේජ් එකක් තියෙනවා නම් ගොඩක් දුරට යාලා ගහනවා. මේකේ ලියනවා අනිවාර්යෙන් ඩැමේජ් තියෙනවා කියලා. ගිටාර් ස්ටෑන්ඩ්ස් තියෙනවා. ලංකාවේ නම් අපේ සාමාන්‍යයෙන් අපේ සෙකන්ඩ් හෑන්ඩ් දෙයක් කියලා කියන්නේ ඉතින් අපි පාවිච්චි කරලා අන්තිම මට්ටමටම ආපු දේවල්නේ. අපි පුරුද්දත් නේ ඒකනේ. අපි දැන් පාවිච්චි කරනකොට ඒක ගෙලින්ම කැඩලා මස් වෙනකම්ම පාවිච්චි කරනවා. දැන් අපි සෙකන්ඩ් හෑන්ඩ් කියලා වික්කත් ගොඩක් දුරට ඒක අපිට සෙකන්ඩ් හෑන්ඩ් කියලා හරියට කටක් කරලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් මෙහි සෙකන්ඩ් හෑන්ඩ් දෙයක් වුණත් ජපන් අය හරි විදිහට පාවිච්චි කරනවා. කියන්නේ මේ සවුත් වෙලා ඒක විනාශ වෙනකම් ඒක තව කෙනෙක්ට පාවිච්චි කරන්න බැරි වෙන මට්ටමකට නිකන් යාලා පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ගොඩක් දේවල් ඉතින් ජපන් අය අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන දේවල් තියෙනවා. විශේෂයෙන් සාමාන්‍ය ෆර්නිචර් වගේ හැම යාලා අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරනවා. ඒක හින්දා මේ එහෙම අර අපි කියන්න තරම් සවුත් දේවල් නැහැ මෙහි. ගොඩක් දේවල් තියෙනවා. ගේමින් ඉක්විප්මන්ට්ස් එහෙම තියෙනවා. Bluetooth speaker. මේ ගේමින් ලැප්ටොප් එකක් තියෙනවා. සෝරි ලැප්ටොප් එක නෙමෙයි ගේමින් ඩෙස්ක්ටොප් එකක්. ඒකේ මේ CPU එක. මේක උනට ගහලා තියෙනවා මේ ජිසකු කියලා ගහලා තියෙන්නේ. ජිසක් කියලා කියන්නේ මේක මේ විදිහටම අපි ගන්න මේ කවුරුරේ මේ පාර්ට්ස් අරගෙන හදපු එකක්. ඉතින් ඩෙස්ක්ටොප් පසුකොන් මේ ගහලා තියෙන ඩෙස්ක්ටොප් පසුකොන් කියලා. ජම්ප් ජිසකු ඩෙස්ක්ටොප් පසුකොන්. ඊස්සේ මේ එරාවුතෝරි කියලා කියන්නේ මේ එරා එකක් වෙනවා මේක. මේක ජම්ප් දාලා තියෙන්නේ. එරා එකක් වෙනවා. Windows Core i7 3.4 GHz එකක්. 16GB memory, hard එක 1TB. ඉතින් 17900 පාඩු නෑ. අපිට නතරන් ඉවරලා මේක මේ පොඩ්ඩක් බලලා කරලා මේකේ අවශ්‍ය දේවල් කරලා හදා ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. 17000ට කොහොමත් මේ වගේ දෙයක් හම්බෙන්නේ නැහැ. මේ මාර බරයි මේ කිලෝ 10ක් කියලා තියෙනවා. බරයි. මේකේ තියෙන තව කිලෝ ඕගන් තියෙනවා. මේවා මේ ජංක් කියලා ගහලා තිබ්බට ඒ කියන්නේ මේ අපි ජංක් කියලා අපි සිංහලෙන් කියන්නේ කුණු ගොඩවල් කියලානේ. කුණු ගොඩවල් නෙමේ. එයාලා ජංක් දාන්නේ මොකක් හරි ඒ කියන්නේ ගත්තු ගාම්ම පාවිච්චි කරන්න බැරි ප්‍රශ්නයක් මොකක් හරි දිනවා එයාලා ජංක් කියලා දානවා.
ඒකින් තමයි ජංක් කියලා දාන්නේ. දැන් ලංකාවේ නම් ගත්තු ගමන් පාවිච්චි කරන්න බැරි වුණත් අපේ අය කියන්නේ නැහනේ. අපේ කට්ටිය අවුලක් නැහැ මේක මේ හෙටි දන් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඒවයි කියලා ඉතින් දෙනවනේ. මෙහෙම නැහැ. කැම්පින් ඉක්විප්මන්ට්ස් එහෙම තියෙනවා. මිල ගණන් එහෙම සාපේක්ෂව ගොඩක් අඩුයි. يعني අපි එළියේ සාමාන්‍ය බ්‍රෑන්ඩ් නිව් ගන්න එකක් එක්ක බලපුවම ගොඩාක් දුරට ගණන් අඩුයි. හැබැයි මේ ක්වොලිටිය ගොඩක් හොඳයි. කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ක්වොලිටියට ගොඩක් සමාන ක්වොලිටිය තියෙනවා. මේ සයිකල් එක ගන්නේ 39900යි කියන්නේ 40ක් කියමුකෝ. දැන් ලංකාවෙන් 80000. ලංකාවෙන් 80000ට මේ වගේ බයිසිකල් එකක් මලාට ගන්න බෑ. ලක්ෂ දෙකක්වත් වෙන මේවා එකක් නේ. මේ රේසින් බයිසිකල්. මේ අනිත් එක 15900යි. ඒ ක්වොලිටිය හොඳටම හොඳයි මේ. කන්ඩිෂන් එක හොඳටම තියෙනවා. අනිත් අපි දන්නවනේ ජපන් කියද්දි ක්වොලිටිය තමයි. ගෝල්ෆ් ලංකාවේ වැඩි ඉතින් ගෝල්ෆ් ප්ලේ කරන්න නැහැ. අඩුයි. මත මකන්න කෙනෙක් නැහැ ඉතින්. ගොඩක් වටනවා. ඉතින් ෆිෂින් ඉක්විප්මන්ට්ස් තියෙනවා. මේ ගානට තිබ්බත් මේ ගොඩක් හොඳම ක්වොලිටියම වගේ තමයි Shimano කියන බ්‍රෑන්ඩ් එක. ලංකාවේ සාමාන්‍ය Shimano කියන බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධයි. Shimano Daiwa. ක්වොලිටිය හොඳටම හොඳයි. බිලිපිති. මේ ඩයිවිං ඉක්විප්මන්ට්ස් එහෙම තියෙනවා. බැඩ්මින්ටන් රැකට්, ටෙනිස් රැකට් එහෙම තියෙනවා. ඉතින් බේස්බෝල් බැට්. මේ වගේ තැනක හොඳේ තමා ඕනම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු කියලා මේ අර එක දෙයකට සීමා වෙච්ච දේවල් නෙමෙයි. ඕනම දෙයක් තියෙනවා. මේ තියෙන ෂූස් තියෙනවා. ස්කෙචස් එකක් තියෙනවා. ස්කෙචස් කියන්නේ ජපානයේ හුඟක් ගණන් බ්‍රෑන්ඩ් එකක්. මොකද මේ ස්කෙචස් එක මේ ක්වොලිටිය හොඳයි මේකේ. මේ ක්වොලිටිය සාමාන්‍යයෙන් ලොකු කාලයක් මේ පාවිච්චි කරන්න පුළුවන් මේ සවත්තු. ආපෝ මේ ට්‍රැවලින් බෑග්ස් එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් ජපානයේත් ඉතින් ට්‍රැවල් කරන, හයික් කරන වගේ ලංකාවේ ගොඩක් ඉන්නවා. ඒ වගේට එහෙම ගොඩක් වටනවා. මේ බ්‍රෑන්ඩ් නිව් එහෙම ගන්න ගියාම ලොක් ගාණක් වෙනවා. සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා අපි දන්නේ නැහැ. ඒ බ්‍රෑන්ඩ්ස් නමුත් ඒවා හොඳ බ්‍රෑන්ඩ්ස්. හොඳ නමක් තියෙන බ්‍රෑන්ඩ්ස්.
මෙතන තියෙන සාමාන්‍ය අර ගෙවල් වලට උණු කරන පුටු අනම්මන වගේ දේවල්. 1290. මේ ටේබල් එක 1990. ක්වොලිටි කිසිම අවුලක් නැහැ. පේන්න තරම් ඩැමේජ් උත් නැහැ. හොඳම ක්වොලිටි එකට තියෙනවා. නමුත් ගාන 1990. මේක සම්පූර්ණ එකම 39900. මේ කබඩ් එක 6990. බලන්න බලන්න දැන් මේක ගොඩක් තියෙනවා. සෝකන මේ ටේබල් එක 990. 990 ටේබල් එක. සාමාන්‍ය මේකක් හොඳයි. ලැප්ටොප් එකක් එහෙම තියාගන්න 550. චියා තියෙනවා. ඒ වගේම මේ වොෂින් මැෂින් එකක් තියෙනවා. 24900යි. හයිසන්ස් එක බ්‍රෑන්ඩ් එක. මේක 2025 අවුරුද්ද එකම. මේ ගිය අවුරුද්ද හදපු එක. 2025 එකක් මේ ගානට කියන්නේ. ඉතින් මේ සෙකන්ඩ් හෑන්ඩ් කියලා කිව්වට එහෙම මේ අර විනාශ කරපුවා නෙමෙයි. ඒතර වුණත් සාමාන්‍ය බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙනවා. මේක Mitsubishi ෆ්‍රිජ් එක. ඒක 2021. මේකත් මාස 6ක් වොරන්ට්. 24900යි. Mitsubishi සාමාන්‍යයෙන් ගිය අවුරුද්ද 2024 නේ. මේ 2024 එකක් වුණත් බ්‍රෑන්ඩ් නිව් වගේ ගන්නවා නම් ලොකු ගාණක් යනවා. කොළ 5ක් විතර. මේක නම් පොඩි මේ එබිලා තියෙන පොඩ්ඩක්. මේක මේ එබිලා තියෙන එක මෙතන ගහලා තියෙනවා. ඉචිබු කිසුවරි කියලා. කියන්නේ කිසුවරි කියලා කියන්නේ සාමාන්‍ය මේ කිසු කියලා කියන්නේ මේ අපි කියන තුවාල කියලා. ඒ වගේ. අනික බලන්න මේ වල පිනුම බලන්න. කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඔය සෙකන්ඩ් හෑන්ඩ් කියලා ගොත් බඩුව සාමාන්‍ය සුදු පාට ෆ්‍රිජ් එකක් නම් ගොඩක් දුරට කහ පාට වෙලා. කළු පාට ෆ්‍රිජ් එකක් නම් ගොඩක් දුරට ඒ පාට වෙනස් වෙලා. නමුත් මේ වල එහෙම කිසිම දෙයක් නැහැ. ක්වොලිටි හොඳටම හොඳයි.
ලිප හැම 15,900යි. මේ හින්දා ලොකු අවුලක් නැහැ. හැබැයි මෙහෙ ගෑස් ලිපක් වගේ ගන්නකොට බලන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා මෙහෙ මේ ගෑස් ලයින් එක බලන්න. මේ ගෑස් වර්ග දෙකක් තියෙනවා. තොෂිගසු ඒ කියන්නේ මේන් ලයින් එක. ඊට ස්ථාවයක් තියෙනවා LP ගෑස් කියලා. يعني LP ගෑස් ගොඩක් දුරට මේ ඔයාලා ඉන්න අපාර්ට්මන්ට් එකට හරි ඒරියා එක හරි ඒ කියන්නේ ටැංකි ගෑස් ටැංකි වෙනම හයි කරලා තියෙනවා. මට වගේ ගෙදර ඉන්න අපාර්ට්මන්ට් එක පිටස් බැලුවොත් ටැංකි ටිකක් දිග ගෑස් ටැංකි ටිකක් හයි කරලා තියෙන්න පුළුවන්. මේක මේ ඉතින් ගහලා තියෙන LPO කියලා. ගසු තේබුරු කියලා කියන්නේ. LPO කියලා කියන්නේ මේ LP ගෑස් එක මේක. මේකත් LP ගෑස් එක. මේකත් LP ගෑස් එක මෙතන එක. මේකත් LP ගෑස්. මේකත් LP ගෑස් එක. තොෂිගසු නැද්ද මන්ද? මේ කලින් කිව්වේ ආයි පොඩි දෙයක් තියෙනවා පෙන්වන්නම් කියලා. මේකේ විතරක් තියෙනවා මේ ප්ලේස් එකක්. ඒ කියන්නේ වොන්ඩ්‍රෙක්ස් කියන එක විතරයි තියෙන්නේ. වොන්ඩ්‍රෙක්ස් එකේ විතරයි තියෙන්නේ. 390යි මේ. 390ට ඇඳුම් ගන්න පුළුවන් කියන්නේ. ඔක්කොම 390. ඒ කියන්නේ මෙන්න මේක ඉස්සත් වෙන්නේ කොළ පාට මේ. සෙට් එකේ කොළ පාට මේක ගහලා ගාන ගහලා නැහැ. හැබැයි මේ ගාන ගන්න නැහැ කියන්නේ බයනතු ගන්න පුළුවන්. 390 ඔක්කොම. 390 කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදලින් 780ක් විතර. ඇඳුම් තමයි හැබැයි ඇඳුම් මේ ටික ගණන් වෙනස්. මේ ටික ගණන් වෙනස්. ඇඳුම් ටික 390යි. සයිඩ් එකේ තියෙනටත් මම හිතන්නේ 390යි. මෙන්න මේ ටික. සාමාන්‍යයෙන් මෙහි ගොඩක් ඇඳුම් වල එහෙම මේ ඔරලෝසු තියෙනවා. සිටිසන් වොච් එහෙම තියෙනවා. මෙහි හොඳක් තියෙනවා මේ වගේ තැනකින් ඔයා මේ බ්‍රෑන්ඩඩ් දෙයක් ගන්නවා නම් සාමාන්‍ය දැන් මේ කැෂිය වොච් එකක් තියෙනවා 1.9 කොළ 10යි සෙන් 9ක්. මෙහි මුදලින් ලක්ෂය ලංකාවේ ලක්ෂ 2.20,000ක් විතර එනවා. නමුත් බය නැතුව ගන්න පුළුවන්. දැන් ලොක් ගානක් දීලා ගන්න දේවල්නේ. ඉතින්ද මේ එහෙම අර ඩවුට් වෙන්න දෙයක් නැහැ. පොකට් මේක තියෙන වොලට්. මේ ගොඩක්ම පිරිමියට වඩා ගණන් අඩු ගෑනු වගේ ඇඳුම්. මේ සබත්තු එහෙම 990 1500 පිරිමියට වඩා ගෑනු වගේ එහෙම ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම ගෑනු වගේ ඇඳුම් එහෙම ගොඩක් තියෙනවා. කියන්නේ වර්ග තෝරගන්න. පිරිමියට එහෙම සිලෙක්ෂන් හරි අඩුයි.
බෑග්ස් තියෙනවා. මෙතන බෑග්ස් ඒවා තියෙනවා. ඒ වගේම මේවල ගොඩක් තියෙනවා මේ ෆිටෝන් රූම් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා පිරිමි කෙනෙක් වුණත් ගෑනු කෙනෙක් වුණත් ඇඳුම් දැන් ඇඳලා බලන්න එහෙම කියලා හිතුනොත් ෆිටෝන් රූම් තියෙනවා මේවල. තියෙන්නේ පොඩි ළමයිගේ සෙල්ලම් බඩු එහෙම තියෙනවා. පොඩි සබත් මේ නිව් බැලන්ස් එකක් තියෙන 590. පොඩි ළමයිගේ දේවල් කියලා වුණත් එහෙම මේ සවුත් වෙච්ච දේවල් නෙමෙයි දැන්. උදාහරණයක් කියලා මේ සවුත් දෙක උනත් මේ බලන්න. බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ කන්ඩිෂන් එක ගැන ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කන්ඩිෂන් එක ක්වොලිටිය ඒ දේවල් ගැන එහෙම ගැටලුවක් නැහැ. මේ ටොයිස් තියෙන එක. ආපහු මේ නුයිගුරුමි අපි මේ ජපන් භාෂාවෙන් කියන්නේ නුයිගුරුමි කියලා. අපි ලංකාවේ සාමාන්‍යයෙන් මේ જાතිය හැමෝටම කියන්නේ අපි ටෙඩි බෙයා කියලානේ. මේකෙම ගත්තොත් මේ වල දන්න ෆේමස් කැරක්ටර් එකක් පූසා. පූ කියලා කියන්නේ. යෙන් 60යි. මේ ටෙඩි බෙයාලක් තියෙනවා. පොඩි ළමයි එහෙම දානවා මේ දාලා ගමන් එහෙම යනකොට අරන් යන්න පුළුවන් මේ net එකත් එක්ක තියෙන එක. අපි ගානක් ගහලා ගාන ඇතුළේ ගහලා තියෙනවා. අනේ මොකද තියෙනවද? 5990. මොන බ්‍රෑන්ඩ් නිව් මම හිතන්නේ මේක කොලේකාමාරක් විතර නෑ. මේක 2590. ක්වොලිටි හරියට බැලුවොත් එහෙම පේන්ට් තරම් ඩැමේජ් එකක්වත් නැහැ. එහෙම කැඩිච්ච පාරක්වත් එහෙම කිසිම ඩැමේජ් එකක්වත් නැහැ. ඒ හින්දා මේ බය නැතුව අරගන්න පුළුවන්. හින්දා විශේෂයෙන් මේ ජපාන්ට අලුතෙන් එන කෙනෙක් වගේ නම් මේ වගේ තැනකින් පුළුවන් නම් මේ බඩු අරගන්න තමන්ට අවශ්‍ය කරන දේවල්. මොකද වැදගත්ම දේ දැන් ජපානයේ ඉන්න කෙනෙක්ට උනත් පොදුයි. ඒවා ලොකු ගණන් දීලා වියදම් කරලා එහෙම අරගන්න දේවල් ඒකට අඩු ගන්න පුළුවන් නම් අනික මේ ක්වොලිටි එහෙම ලොකු වෙනසක් නැත්තම් මම කියන්නේ මේ වගේ තැනකින් ගන්න එක ලේසි. ඒකට අවශ්‍ය ගන්න ඕන කරන දේවල් උනත් තියෙනවා. සෝස් පෑන් එකක් උනත් 990යි. ප්ලේට්ස් මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. මම දන්න තරමින් මේක මේ වෙජ්ජූඩ් කියලා බ්‍රෑන්ඩ් එකක් නේ. ඒකද මම ගාන ගහලා අනේ ගාන 1500 යනවා. එහෙම මේ වට කාටරි ගිෆ්ට් එකක් හැටියට දෙන්න උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වගේ මේ කියන්නේ ඇන්ටික් නෙමෙයි අර සාමාන්‍ය ලස්සන නිකන් එහෙම ගැන ගෙදරක පාවිච්චි කරනත් හොඳයි. ඒක කාටරි ගිෆ්ට් එකක් වගේ දෙන්න. ඉතින් මම තමයි මේකේ නම වොන්ඩ්‍රෙක්ස් කියලා කියන්නේ. සාමාන්‍ය මේ අනිත් එක්ක වල මේක අලුත්. එimhe ගොඩක් කල් නැහැ මේ පටන් අරගෙන. මේක අලුත් මේ ඒ හින්දා ගොඩක් ගණන් අඩුයි. ඉතින් කවුරුරේ විශේෂයෙන් ජපාන්ට අලුතෙන් එන කෙනෙක් වගේ නම් තමන්ට අවශ්‍ය කරන දේ ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන්. ඒකින්ද ඇවිල්ලා බලන්න. එහෙනම් මේ ආයිත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.